පිරිත් සජ්ජායන චෛත්‍යය. ඔබ මේ දකින්නේ පිරිත් සජ්ජායන චෛත්‍යය. ඒකේ ප්‍රධාන කොටස් ටික අපි ඉස්සෙල්ලා අඳුරගනිමු. මේකේ තියෙනවා පවර් ඇඩැප්ටර් එකක් තියෙනවා. ඒ වගේම රිමෝට් කන්ට්‍රෝලර් එකක් තියෙනවා. ඒ වගේම මෙමරි චිප් එකක් තියෙනවා, SD කාඩ් එකක්. ඒ වගේම මේකේ තියෙනවා පෙන් ඩ්‍රයිව් එකක්. කුඩා පෙන් ඩ්‍රයිව් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ පෙන් ඩ්‍රයිව් එකට අවශ්‍ය විදියට ඔයාලට අවශ්‍ය පිරිත් ඕනනම් ඩවුන්ලෝඩ් කරලා දාගැනීමේ හැකියාව තියෙනවා පරිගණකයක් භාවිතා කරලා. ඒ වගේම මෙතන SD කාඩ් එකේ අපි පිරිත් වර්ග 75ක් අන්තර්ගත කරලා තියෙනවා. එතකොට මේ චිප් එක මේ විදිහට මේකට ඉන්සර්ට් කරලා මේ විදිහට මේක ප්ලේස් කරලා අපිට පුළුවන් අපිට මේ පිරිත් 75 යොදා ගන්න, ප්ලේ කරගන්න. ඒ වගේම රිමෝට් කන්ට්‍රෝල් එකෙන් අවශ්‍ය විදිහට පිරිත් සිලෙක්ට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. එතන ප්‍රධාන මොඩියුල් එක ගත්තාම මේකේ තියෙනවා චෛත්‍ය තියෙනවා. ඒ වගේම කුඩා ප්ලාස්ටික් ආකාරයට නිම කරපාත් කුඩා මාණික්කයක් තියෙනවා. ඒ වගේම බුදු පිළිමේ තියෙනවා. ඒ වගේම මෙතන පහනක් තියෙනවා. ඒ වගේම MP3 ප්ලේයර් එකේ ඒ කියන්නේ මේකේ තමයි පිරිත් සජ්ජායනය වීම සිද්ධ වෙන්නේ. ඔයා මේකට පිරිත් යෙදුවට පස්සේ. එතකොට මේකේ තියෙන තව විශේෂ ලක්ෂණ මොනවද කියලා අපි බලමු. මේකේ තියෙනවා අපිට මෙතන සිලෙක්ටර් එකක් තියෙනවා පැය 1 2 3 යන ආදී වශයෙන්. ඒ කියන්නේ ඔයාට පිරිත් සජ්ජායනන වෙලාව මේකේ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්, අවශ්‍ය විදියට සීරු මාරු කරගන්න පුළුවන්. කරකෝලා ඔයාට තියෙන්නේ අවශ්‍ය වෙලාව පැය 3ක්ද පැය 2ක්ද පැයක්ද කියන එක තෝරා ගැනීමක් සිද්ධ කරන්න පුළුවන්. ඊට අමතරව මේකේ තියෙනවා විශේෂ ටයිමර් යුනිට් එකක් ඔයාට පේනවා. මේ තියෙන ටයිමර් යුනිට් එක මේකෙන් කරන්නේ අපිට පිරිත් සජ්ජායන වෙන්න ඕන වෙලාව ස්වයංක්‍රීයව එහෙම නැත්නම් ඔටෝමැටිකලි මේක ඔන් වෙලා පිරිත් සජ්ජායනය වන්න ඕන වෙලාව සැකසීම තමයි මේකෙන් සිද්ධ කරන්නේ. මේ තියෙන පොඩි ටයිමර් යුනිට් එකක්. එතකොට මේකේ සෙටින්ග්ස් තියලා අපිට පුළුවන් අවශ්‍ය විදියට ඔටෝමැටිකලි පිරිත් සජ්ජායනය වෙන්න හදා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි මේ පිරිත් සජ්ජායන චෛත්‍ය නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේකේ මූලික වශයෙන් versions 4ක්. ඒ කියන්නේ මොඩල්ස් 4ක් යටතේ මේක නිෂ්පාදනය කරලා තිනවා. මේ ඔබ දකින්නේ මොඩල් A කියන මොඩල් එක. මේකේ මේ සීලුම මා කියපු සීලුම කාරණා ටික මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම මොඩල් B කියලා එකක් අපි නිර්මාණය කරලා තිනවා. ඒකෙදි මෙන්න මේ බුදු පිළිමය සහ පහන ඒකේ අන්තර්ගත වෙන්නේ නැහැ. අනිත් සියලුම කොටස් අන්තර්ගත වෙනවා. මා කියපු පරිදි අනිත් සියලුම ෆීචර්ස් එහෙම නැත්නම් සියලුම කාරණා අන්තර්ගත වෙනවා. ඒ වගේම මොඩල් C කියලා එකක් නිර්මාණය කරලා තිනවා. ඒකෙදි මෙන්න මේ ටයිමර් කොටස සහ කාලපරාසය සිලෙක්ට් කරගන්න කොටස් දෙක නෑ මොඩල් C වල. එතකොට රිමෝට් කන්ට්‍රෝල් එකෙන්ම තමයි ඔන් ඔෆ් කර ගැනීම සිද්ධ කරන්න ඕනේ. ඉතින් මොඩල් D කියලා එකක් අපි නිර්මාණය කරලා තිනවා. ඒකෙදි මේ Bluetooth හරහා ඔයාගේ ෆෝන් එක හරහා මේ ප්ලේයර් එකට කනෙක්ට් වෙන්න පුළුවන්. කනෙක්ට් වෙලා මේ මොඩල් D එකේදී අපිට අවශ්‍ය පිරිත් අපේ ෆෝන් එක හරහා මේකට සම්බන්ධ කරලා සජ්ජායනය කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ පිරිත් සජ්ජායන චෛත්‍ය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔබට මේක මිලදී ගන්න අවශ්‍ය නම් ඒ අවශ්‍ය මොඩල් එක මොඩල් A ද B ද C ද D ද කියන එක සඳහන් කරලා 0.711/604/207 කියන නම්බර එකට WhatsApp මැසේජ් එකක් යොමු කරන්න. ඔබගේ මාදිලිය එහෙම නැත්නම් මොඩල් එක සඳහන් කරලා එවිට ඔබට මේක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. අපි මේක ක්‍රියාත්මක කරලා බලමු එහෙනම් කොහොමද මේකේ ක්‍රියාකාරීත්වය හොඳයි. ඔබ මේ දකින්නේ පිරිත් සජ්ජායන සාහිත්‍ය ස්වයංක්‍රීයව ඔන් වෙන අවස්ථාවක්. අපි දින ලද කාලයකට අනුව ක්‍රියාත්මක වන අවස්ථාවක් තමයි පෙන්වන්නේ. ඔබට පේනවා ඇති ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වුණා. මෙතනදී කියන්න අවශ්‍ය විශේෂ කාරණේ තමයි මේ බුදු පිළිමය සහ පහන ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ වගේම ප්ලාස්ටික් චෛත්‍යයට එක්කලා තියෙන මාණික්කයත් දැල් වෙනවා ඔයාලට පේනවා ඇති. ඒ වගේම මේකේ ටයිම් සෙටින් එක විදියට මම තියලා තියෙනවා පැයක කාලයක් තමයි තියලා තියෙන්නේ පිරිත් සජ්ජායනා වෙන්න. ඔන්න ඔය විදිහට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මෙතනදී මම පෙන් ඩ්‍රයිව් එකක් තමයි ඇත්තටම පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඔබට අවශ්‍ය නම් මේ වගේ මෙමරි කාඩ් එක අපි ලබා දෙන මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේකේ පිරිත් 75ක් අඩංගු කරලා තියෙනවා. ඒ 75 අවශ්‍ය විදිහට ඔයාට
ධාවනය කරගන්න ප්ලේ කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ යුනිට් එකට අපි වගකීම් සහතිකයක් ලබා දෙනවා. අපි හිරු ඉලෙක්ට්‍රොටෙක් ආයතනයෙන්. එතකොට මාස 6ක සම්පූර්ණ වගකීමක් සහ වසර 5ක සේවා වගකීමක් ලබා දෙනවා. ඒ කියන්නේ මාස 6ක් ඇතුළත ඔබට මේකේ යම් කාරණයක් ඉෂ්ට වුනේ නැත්නම් එහෙම නැත්නම් යම් දෝෂයක් ආවොත් අපි ෆ්‍රී හදලා දෙනවා ඒක. ඒ වගේම වසර 5ක කාලයක් තුලදී මේ කිසිම පාර්ට් එකක මොනවා හරි දෝෂයක් ආවොත් අපි ඒක රිප්ලේස් කරලා ඔයාලට හදලා දෙන වගකීම් සහතිකය අපි දෙනවා. ඒතර මාස 6ක සහ වසර 5ක යනුවෙන් සේවා වගකීමක් සහ සම්පූර්ණ වගකීමක් ලබලා දීලා තියෙනවා. ඉතින් මේක අරන් පාවිච්චි කරලා බලන්න. වගේ ගෙදර සෞභාග්‍ය උදා කරගන්න ඒ වගේම ඔබගේ මවට පියාට තෑගි ලබා දෙන්න ඒ වගේම මොනවා හරි ආගමික කටයුත්තකදී පිරිකරක් වශයෙන් ලබා දෙන්න ව්‍යාපාරික ස්ථානයේ භාවිතය සඳහා ඇත්තටම ඉතාම සුදුසුයි මේක. ඔබට පේනවා ඇති මේක අලංකාරවත් බව. ඒ බුදු පිළිමයත් යම් ආලෝකමත් වීමක් වෙලා තියෙනවා. ඒ කාල පරාසයට අනුව. එතකොට මේක පැයක කාලයකට පස්සේ මම ටයිම් සෙටින් එක පැයක් කාලයක් තියලා තිනේ. පැයක් කාලයකට පස්සේ ස්වයංක්‍රීයව ඕෆ් වෙනවා. ආයේ දෙවන දිනේදී අපි තියපු ටයිම් සෙටින් එකටම ස්වයංක්‍රීයව ඔන් වෙලා මේ විදිහට පිරිත් සජ්ජායනය වීම සිද්ධ වෙනවා. ඉතින් මේකේ තියෙන විශේෂ ලක්ෂණය එකයි මේක ස්වයංක්‍රීය ක්‍රියාකාරීත්වයකින් යුක්තයි. මේක රිමෝට් කන්ට්‍රෝල් එකකින් හැමතිස්සෙම මේ වගේ දැමීම සිද්ධ කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන විදිහට තමයි මේ මොඩල් A කියන එක අපි නිර්මාණය කරලා තියෙන්නේ. මොඩල් B එකෙත් ඒ විදිහමයි. හැබැයි මේ පහන සහ මේ ස්තූපය නැහැ. ඒකයි වෙනස. ඒ වගේම මොඩල් C වල ටයිමර් කොටස නැහැ. මොඩල් D වල Bluetooth ෆන්ක්ෂන් එකත් මේ සියලු ක්‍රියාකාරීත්වයන් සමග Bluetooth ෆන්ක්ෂන් එකත් අන්තර්ගත කරලා තියෙනවා.